හලෝ ඔයාලා මං ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මං අද ඔයාලව එක්කන් යන්නේ ලන්ඩන් වල තියෙන ලොකුම ක්‍රිස්මස් ෆෙස්ටිවල් එකට. ඒ තමයි වින්ටර් වොන්ඩර්ලෑන්ඩ්. ඉතින් ලන්ඩන් වල අවට ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඇවිත් එන්ජොයි කරන්න. පීක් ටයිම් එකේ නම් මට මතක විදියට ටිකට් එක 8.50ක් වගේ වෙනවා. ඔෆ් පීක් ටයිම් එකේ පවුම් 5ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මෙතන ට්‍රේන් රයිඩ්ස් වගේම ෆැමිලි රයිඩ්ස් දෙකම තියෙනවා. සාමාන්‍යයෙන් මම උසතැන් වලට ඒ වගේම ට්‍රේන් රයිඩ්ස් වලට බය කෙනෙක්. ඉතින් මං ෆස්ට් try කරේ අයිස් ස්කේටිං. අයිස් ස්කේටිං උත් මම බය වෙලා හිටියේ. උනාට මට මාර ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා අයිස් ස්කේටිං try කරන්න. ඉතින් හොඳයි අත්දැකීම. ඇත්තටම ඒවල්ට පේනවා වගේ මම ඇත්තටම බලලා හිටියේ. මේ තමයි චුරෝස්. ඉතින් චුරෝස් කියන්නේ ඇත්තටම ස්ට්‍රීට් ෆුඩ් එකක්. ක්‍රිස්මස් වින්ටර් ටයිම් වලට තමයි ගොඩක් අපිට ඒක කන්න හම්බෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා වගේ ලොකු පලාසයක මේ ෆෙස්ටිවල් එක විහිදිලා තියෙනවා. ඉතින් අපි සෙකන්ඩ් ඇක්ටිවිටි එක විදියට try කරේ real ice slide. මේකත් ඇත්තටම චුට්ටක් බය හිතෙනවා. ඒ වගේම මම මේක රේට් කරනවා 10 out of 7 වගේ. මේක හොඳයි. මේකේ ටිකට් එක උනේ පවුම් 5ක් වගේ මට මතක විදියට එකක්. මේක තමයි 3 වෙනි එක. මේක උඩට යද්දි චුට්ටක් ඇත්තටම මම බය වුණා. ඔයාලට පේනවා ඇති මගේ මූණ බැලුවොත්. හැබැයි ලස්සනම උඩට ගියාට පස්සේ තමයි මේ මම දැක්කේ මාරම ලස්සනක් තියෙන්නේ උඩට view එක. මුළු ලන්ඩන් සිටි එකම පේනවා. එතනට මාරම ලස්සනයි. මුළු ෆෙස්ටිවල් එකම ඔයාලට පේනවා වගේ. ඊට පස්සේ අතර මේක breathable ride එකක්. ඒකට එහෙම ලොකු බයක් නෑ. මම බලලා හිතලා මේකට ඇත්තටම කියන්න බැරිම ලොකු පොලිමක් තිබ්බ නිසා ඉතින් වලට මේ පේනවා වගේ ඇත්තටම මියුසික් ලයිට්ස් ඔක්කොම නිකන් ෆේරි ටේල් එකක් වගේ. ඉතින් ලන්ඩන් අවට ඉන්න කෙනෙක් නම් ඇවිල්ලා එන්ජොයි කරන්න මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මට හිතෙනවා මේ අත්දැකීම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. I hope you guys enjoy this video. ඉතින් ආයෙත් තවස්ක ලස්සන වීඩියෝ එකකින් එනකම් මම ගිහින් එන්න. Thank you for watching. Bye bye.